එකක් තියලා තියෙනවා මේ වෙලාවට. ඒකට ගන්න පියවර මොකක්ද අමතුමා? ඔය ඩිජිටල්කරණය සඳහා හැම අමාත්‍යාංශයක්ම දෙපාර්තමේන්තුවම කටයුතු කරමින් යනවා. නමුත් ඒවැ සමහර ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තිබෙනවා. සමහර ප්‍රසම්පාදන ඇත්තටම අර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොවේ. එතකොට ඒක ජාතික ප්‍රසම්පාදන කොමිසමත් එක්ක සාකච්ඡා කළ යුතුයි. සමහර ඩිජිටල්කරණ සේවාවන් සඳහා ප්‍රසම්පාදන කැඳවීමේදී එහෙම තත්ත්වයන් තමයි ඇත්තේ. නමුත් අමාත්‍යාංශයක් හැරේ ඩිජිටල් අමාත්‍යාංශය මේකට නායකත්වය සහ සම්බන්ධීකරණ ලබා දෙනවා. අපේ හැම අමාත්‍යාංශයකම හැම යුනිට් එකක්ම වගේ දැන් ඒ ගැන වේගෙන් කටයුතු කරමින් යනවා. මම හිතනවා මේ සියල්ල එකතු වුණාට පස්සේදී හොඳ සේවාවක් ජනතාවට ලබා දෙන්න පුළුවන්කම ලැබෙවි. අමතුමා දැන් මේ පාස්පෝර්ට් අන්තර කියන්නේ ජාත්‍යන්තර දෙලින්ම සම්බන්ධ කරනවා. මේවා බිඳවනවා මේ ඇත්තටම රටේට රටට නේද? මොකද මේගොල්ලන් මේ සමහර පොඩ්ඩක් මේ වැරදුනොත් එහෙම ওই ප්‍රශ්නේ නිශ්චිතම පිළිතුර අපේ ඇමතුමා හෝ අපේ පාලකවරයා ලබා දෙවි. මම සාමාන්‍ය පොදු තත්ත්වය තමයි කිව්වේ. ඒ වගේ තමයි දැන් දරුවෝ අපරාධ කරුවන් රටට දිගටම ගේනවා. දැන් උන් පෝෂණය කරගෙන තියාගෙන ඉන්න මේ වගේ වැඩ පිළිවෙල අපරාධ ඊට පස්සේ මේ මරණ දඬුවම කියනවා කිව්වා. නෑ ඒගොල්ලෝ ගේන්න ඕන අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන තවත් සාක්ෂි තවත් ඒ දෙන විමර්ශන ඉදිරියට කරගෙන යනවා. එතකොට තමයි සමහර අය තවත් තරඟකටපත් වෙන්නේ. ඒ කටයුතු අධිකරණයම තමයි අවසානයේදී ඒ මොකද්ද නීතිමය ක්‍රියාමාර්ගය කියන එක නැත්තම් ඒ දඬුවම තීන්දුව කරන්නේ. මම හිතන්නේ ඒ කාලයක් අවසාන දඬුවම අධිකරණයෙන් තීන්දුව කරන තාක් අපි ඒ අමාත්‍යාංශ මගින් අවශ්‍ය කරන පහසුකම් සපයනවා. ඒක මේ එහෙම කාට හරි මරණ තර්ජනයක් කරාට පස්සේ සාමාන්‍ය නීති අනුව පැමිණිල්ලක් ආවම පොලිසිය විමර්ශනය කරලා අධිකරණ කරු වාර්තා කරනවා. ඒක තමයි සිදු වෙලා තිබෙන්නේ. විශේෂයෙන් පොලිස්පතිවරයාට. එතුමා මේ වෙලාවේදී රටේ අපරාධ මර්ධනය, පාතාලයේ මර්ධනය, කුඩු ඇල්ලීම සඳහා විශාල නායකත්වයක් ලබා දෙමින් ඉන්නවා. ඒක කවුරු හරි ප්‍රසිද්ධියේ ඒක නිකන් අර කටින් ස්ලිප් වෙන එකක් නෙවෙයි. ප්‍රසිද්ධියේ සැලසුම් සාගතව කියනවා නම් සායක පාර්ලිමේන්තුවේ තහවුරු කරනවා නම් එහෙම පොලිස්පතිවරයා මහමගදී ඝාතනය වෙනවයි කියලා ඒ ගැන පරීක්ෂණ කරන්නට ඕනේ. හරි අමතුමා.